දැන් ඔය කන්තගස්වැය කතාව අරගෙන බලන්නකෝ. දැන් කන්තගස්වැයත් ඉපදිලා තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේම උපන් දවසේ. එතකොට අවුරුදු 29 දී අභිනිෂ්ක්‍රමණය කරා නම් කන්තගස්වැයාගේ වයස කීයක් කියලාද කියන්නේ ඔයා? ඒත් ඉතින් අවුරුදු 29ක් නේ. ඔයා දන්නවද අශ්වයෙක්ගේ ආයු කාලය අවුරුදු 29ක් 30ක් කියලා? අවුරුදු 29ක් 30ක් කියලා. හරියට අපි බැලුවොත් එහෙන් ප්‍රායෝගිකව කන්තගස්වැය ඇත්තටම මැරුණේ සිද්ධාර්ථ කුමාරයාගෙන් වෙන්වීමේ ශෝකේ නෙමෙයි. කිලෝමීටර 400ක් විතර දුරක් තියෙනවා ඔය නිරංජනාගාගත් තරණය කළා. වයසක අශ්වයෙක් ඔච්චර දුරක් ගියන් පස්සේ ගමන් වෙහෙස නිසා වයසත් එක්ක ඌ මැරිලා තියෙනවා. හැබැයි අපිට කියන්නේ මොකද්ද? හෘද වස්තුව පැරිලා මෙහෙමයි අශ්වයෙක්ගේ මේව එකක් තියෙනවා. අර විඩාව ආවන් පස්සේ heart attack වෙන සම්භාවිතාවක් තියෙනවා. heart attack එකක් එන්නදී ඒ ආවේ ඌගේ වයසත් එක්ක. අවුරුදු 29ක් කියන්නේ තව මැරෙන්න අවුරුද්දක්නේ. තේරුණාද? එතකොට අද කාලේ වගේ දැන් ඔය මං හිතන්නේ ඔය අවුරුදු 60ක්ද කොහෙද ඕල් බිලි හරි මොකක් කරේ අශ්වයාගේ නම අවුරුදු 60ක් විතර ජීවත් වෙච්ච එක අශ්වයා ඉන්නේ. එතකොට එච්චර ජීවත් වෙන්නේ අද පසු වෛද්‍ය මේව එක සෑහෙන දියුණු පමුණු වෙලා තියෙන කාලයන්නේ. එතකොට අර යුගයේ ඉතින් අවුරුදු 29ක් 30ක් කියන්නේ අශ්වයා වයසත් එක්ක අදටත් මේ දියුණු වෙලා තියෙන කාලෙත් අශ්වයෙක්ගේ ආයුෂ අවුරුදු 29ක් 30ක්. එතකොට තේරෙනවා නේද? ඒ කියන්නේ ඒ සුරංගනා කතාවයි යථාර්ථවාදී කතාවයි. එතකොට ඒකේ කේස් උඩට ගියපුවා හරි මොකක්වත් නැහැ. අභිනිෂ්ක්‍රමණය සම්බන්ධව සූත්‍රයේ කතාව මම කියන්න දැන් අපි ජාතක කතාව තමයි තියෙන එක. සතර පෙර නිමිති දැක්කා, උයන් කෙලියට ගියා, රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියන එක සූත්‍රේ නෑ. සූත්‍ර අභිනිෂ්ක්‍රමණය. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං තියෙන්නේ කොහෙද ගැමණු මහත්මයා? ජාතක නිදාන අටුවාවේ. ඊට පස්සේ ඇවිල්ලා යසෝදරා දේවිය නිදාගෙන ඉද්දින් තිරේ මෑත් කරලා බලලා මොකද්ද මේ අශ්වයාට චන්නැමිතිට කතා කරලා කන්තගස්වැයා ලෑස්ති කරගෙන එයත් එක්ක ගිහිල්ලා නේරංජනා ගඟෙනුත් එහාට ගිහිල්ලා කොණ්ඩේ කපද්දීන් සිස් ගාලා ඒ කියන්නේ උඩට ගියාලු කොණ්ඩේ කියලා ඌ කතන්දර ටිකක් හදලා තියෙනවා. මේක තනිකරම ඩිස්නි කතාවක්නේ. එතකොට ත්‍රිපිටකයේ තියෙන කතාව තමයි ත්‍රිපිටකයේ කියන ආර්ය පරියේෂණ සූත්‍රය. ආර්ය පරියේෂණ සූත්‍රයේ තියෙන කතාව තමයි දෙමාපියෝ අඬද්දී. කෙදරදීම මේ හිසරවුල් කපලා සිවුරු පොරවගෙන මාලිගෙන් එළියට බැස්සයි කියන කතාව තමයි තියෙන්නේ කොහෙද? ආර්ය පරියේෂණ සූත්‍රය. ඒකේ කන්තගස්වැයාගේ පිටේ යනවා චන්නැමිති වල්ගෙල්ලිලා යනවා කියන කතාව නැහැ. මේ ගමන ඒ කියන්නේ ඒ ගෙදරයි දනන් හිටියා. හැබැයි ඒ කතාව කාටවත් කවුරුත් කියන්නෙත් නැහැ. ඒක අපි කිව්වට පිළිගන්න කැමතිත් නැහැ. අර සුරංගනා කතාවම තමයි පිළිගන්නේ. ඒ නිසා ආර්ය පරියේෂණ සූත්‍රය කියවන්න.